හරිද? හරිද? පුතේ විද්‍යාගාරයේ තියෙන අම්ල භාෂ්ම හඳුනා ගන්න පාවිච්චි කරන දෙයක් තමයි මේ ලිට්මස් කඩදාසි කියලා කියන්නේ. ඒතර මේ ඔයාලට පේන්නේ මොන පාට ලිට්මස්ද? රතු ලිට්මස්. මේ තියෙන්නේ නිල් ලිට්මස්. ඊට පස්සේ මම ඔයාලට ගත්ත අම්ලයක් සහ භස්මයක්. මේ අම්ලය වෙනුවට ගත්තේ මොකද්ද? දෙහි උෂ. දෙහි උෂ ආම්ලිකයිනේ. භස්ම විදිහට අපි මොනවද ගත්තේ මේ? කුණු දියර. කුණු දියර. දැන් මේක අපි බලනවා පුතේ මුලින්ම රතු ලිට්මස් කෑල්ලක් අරගෙන අම්ලයත් එක්ක වර්ණ විපර්යාසය මොකද්ද කියලා. හරිද? මේ තියෙන්නේ අම්ලයක්නේ. එයත් එක්ක වර්ණ විපර්යාසය මොකද්ද? අම්ලයකට දැම්මට පස්සේ රතු ලිට්මස් රතු පාටමයි. නේද? අම්ලයකට දැම්මට පස්සේ රතු ලිට්මස් මොන පාටද? රතු පාටමයි. හරි? ඊට පස්සේ ඔන්න ආයෙත් මේ භස්මයකට දාලා බලමු. දැන් මම මේ කෑල්ලම ගන්නවා. භස්මයකට දාලා බලමු. භස්මයකට දාලා බැලුවම වර්ණ විපර්යාසය මොකක් වෙලා කියලාද ඔයා හිතන්නේ? නිල් පාට. මොන පාටද? නිල් පාට වුණා. අන්න රතු පාට එක මොකද පුතේ පැහැය? නිල් පාට වුණා. එහෙනම් අම්ලයකදී රතු ලිට්මස් මොන පාටද? රතු පාටයි. භස්මයකදී නිල් පාටයි. ඊළඟට මම බලනවා දැන් නිල් ලිට්මස් කොලයක් අරගෙන කඩදාසියක් අරගෙන මොකද්ද පැහැය කියලා. හරි? නිල් ලිට්මස් එකත් ඒ විදිහටම අපි එහෙනම් දානවා මොකටද? දැන් අපේ අතේ තියෙන ගෑවුනොත් පාට වෙනස් වෙනවා. අම්ලයකට දැම්මොත් නිල් ලිට්මස් අම්ලයකට දැම්මොත් මොකද්ද පැහැය? රතු පැහැය නේද? ඒතර නිල් ලිට්මස් භස්මයකට දැම්මොත් මොකද්ද පැහැය? නිල්මයි. මෙයා කියන විදිහට නිල්මද බලමු. නිල්මයි. නේද? නිල් පාටමයි. එහෙනම් ඔයා කිව්වා හරි. නේද? එහෙනම් නිල් ලිට්මස් අම්ලයකදී වර්ණය මොකද්ද පුතේ? රතු. භස්මයකදී නිල්. හරිනේ? එහෙනම් ඔන්නේ ප්‍රැක්ටිකල් එකත් ඉවරයි. හරි?